හායි කොහොමද ඔයාලට? අද මම අරගෙන එන්නේ සැරට රසට වගේම හදපු චිකන් කරි එකක් මගේ අතින් හැදුනේ කොහොමද කියලා. ඉතින් චිකන් කිලෝග්‍රෑම් 2.5ක් වගේ මෙතන අරගෙන අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන සෝදලා පිරිසිදු කරලා අරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේකට කහ කුඩු තේ හැන්දක් සහ මිරිස් කුඩු මේස හැඳි 1.5ක් වගේ මුලින්ම එකතු කරගන්නවා. මේ ටික එකතු කරගත්තට පස්සේ මම මේකටම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු මේස හැඳි 1.5ක්. ගම්මිරිස් කුඩුත් මේස හැඳි 1.5ක් එකතු කරගෙන මම මේකට එකතු කරගන්නවා බැදපු 3-5 කුඩු. මේක ගෙදර හදාගත්ත කරි පවුඩර් එකක්. ඉතින් මේකත් මේස හැඳි 1.5ක් එකතු කරගෙන මේකටම මම එකතු කරගන්නවා දැන් මස් කරි තේ හැඳි 1.5ක ප්‍රමාණයක් වගේ. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරගත්තා. අපි ආයෙත් මතක් කරගමු කහ කුඩු තේ හැන්දක් එකතු කරගත්තා. මිරිස් කුඩු මේස හැඳි 1.5ක් සහ ගම්මිරිස් කුඩු මේස හැඳි 1.5කුත් ඒ වගේම ගෙදර හදාගත්තු කරි පවුඩර් මේස හැඳි 1.5ක් සහ මස් කරි පවුඩර් මේස හැඳි 1.5කුත් එක්කම කරපිංචා මම බ්ලෙන්ඩර් කරලා වෙන්නම පවුඩර් එකක් විදිහට අරන් තියාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් මේස හැන්දකුත් දාගෙන ගොරකා පේස්ට් එකෙන් චූටි ප්‍රමාණයක් තේ හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේක අවශ්‍යම නැහැ. හැබැයි දැම්මොත් ගොඩක් රසවත්. ඉතින් මෙන්න මේ ටික ඔක්කොම එකතු කරගෙන රස පදමට ලුණු මුලින්ම එකතු කරගන්නවා. පස්සේ මදි නම් අපිට ආයෙත් එකතු කරගන්න පුළුවන්. මම මේකට එකතු කරගත්තා තේ හැඳි 2.5ක් වගේ. ඉතින් චිකන් කිලෝග්‍රෑම් 2.5කට වගේ තමයි මම මේ එකතු කරගත්තේ. මේ ටික බලලා අපි ආයෙත් බලමු ලුණු එකතු කරගන්න ප්‍රමාණය කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ටික ඔක්කොම එකතු කරගෙන මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. මේ සේරම කුළු බඩු ටික එකතු කරගත්තට පස්සේ මේ චිකන් ටික හොඳට සීසන් වෙන්න තියාගන්න නම් අපි මේ චිකන් කෑලි වලට මේ දාපු කුළු බඩු ටික සේරම එකතු කරලා අනලා විනාඩි 40ක් වගේ කාලයක් මේ ටික සීසන් වෙන්න තියාගන්නවා. මේකට මම පොඩි සියඹලා දෙකක් වගේ එකතු කරගන්නවා. ඉතින් මේ ටික ඔක්කොම සීසන් වෙන්න තියමු අපි. මේ ටික හොඳට මෙන්න මේ වගේ හොඳින් මික්ස් කරගෙන පියනකින් අහලා විනාඩි 40ක් 50ක් වගේ සීසන් වෙන්න තියනවා. ඉතින් එතකන් අපි අනිත් කලමනා ටික මොනවාද කියලා බලමු. මම මෙතන සුදු ලුණු ගෙඩි දෙකක් සුද්ධ කරලා අරගෙන තියෙනවා. බී ලුණු ගෙඩි 2.5ක්, ඉඟුරු තරමක ප්‍රමාණයක් සහ කරාඹු නැටි, එනසල් තියෙනවා නම් එනසල්, ඒ වගේම කුරුඳු පොතු කීපයක්. මේ ටික ඔක්කොම මම බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳින් පේස්ට් එකක් වෙන විදිහට මම බ්ලෙන්ඩ් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් අර සීසන් වෙන්න තිබ්බ ටිකටම මේකෙන් පුංචි ප්‍රමාණයක් අරගෙන දාලා ආයෙත් සීසන් වෙන්න තිබ්බ විනාඩි 10ක් 15ක්. ඊට පස්සේ මම ඇතිලියක් ලිපේ තියලා මේක රත් වෙගෙන එනකොට පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ දාලා මේ ටික රත් වෙගෙන එනකොට තෙල් ටික රත් වෙගෙන එනකොට අබ ඇට තේ හැඳක ප්‍රමාණයක් වගේ එකතු කරගන්නවා. ඉතින් මේ අබ ඇට ටික හොඳින් පුපුරගෙන එද්දී මේකටම උළුහාල් ඇට කීපයකට එකතු කරගන්නවා. මේ අබ ඇට ටික සහ උළුහාල් ටික එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්න ඊළඟට අපි අර අඹරගත්ත පේස්ට් එක තියෙනවනේ. ඊට කලින් මම කුරුද්දු පොතු කීපයකට එකතු කරගත්තා. පේස්ට් එක විදිහට ඉඟුරු, සුදු ලුණු, බී ලුණු සහ අමු මිරිස්, එනසල් මේ ටික ඔක්කොම අපි අඹරගෙන තියාගත්තා. ඉතින් එන්න ඒකෙන් ටික ටික එකතු කරලා තෙලට රත් වෙච්ච තෙලට එකතු කරලා මේ ටික සුවඳ එනකම් එහෙමත් නැත්නම් ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් එනකම් මේ ටික හොඳින් තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් මේක තමයි ප්‍රධානම දේ චිකන් එක හොද්ද උපු වෙන්න සහ චිකන් එකේ සුවඳ වැඩි වෙන්න වගේම රසට බලපාන ප්‍රධානම දේ. ඒත් එක්කම මම මේ ටික එකතු කරගෙන මේකට මම එකතු කරගන්නවා
දැන් මම එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මස්කාරි පවුඩර් මේස හැන්දක ප්‍රමාණය. ඉතින් මෙන්න මේ ටිකත් එකතු කරලා මේ පේස්ට් එකටම මිශ්‍ර කරලා හොඳින් ටෙම්පරාදු කරගන්නවා. මේ ටිකත් එකතු කරලා පේනා නේද දැන් මේකේ පාට හොඳින්ම වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට මිරිස් කුඩු මේස හැන්දක ප්‍රමාණය. අපි කලින් චිකන් වලට මේ ටික ඔක්කොම එකතුලා සීසන් වෙන්න තිබ්බා. හැබැයි තෙලටත් ටිකක් දාලා එකතු කරගන්න ඕනේ. මේකත් බලපානවා චිකන් එකේ පාට සඳහා. ඉතින් මේ ටිකත් එකතු කරලා හොඳින් මේ විදිහට ටෙම්පරාදු කරගන්න ඕනේ. චිකන් එක ටිකක් සැරට හදා ගන්න ඕන නිසා මම ආයෙත් මේකට ගම්මිරිස් පොඩි සල්පෙකුත් එකතු කරගන්නවා. ඔයාලා සැරට එච්චර අකමැති නම් ගම්මිරිස් එකතු කරගත්තේ නැති වුණාට කමක් නැහැ. ඉතින් මම මේකට ලුණු තව තේ හැඳි භාගයක වගේ ප්‍රමාණයකුත් එකතු කරලා මම කියවනේ කරපිංච පවුඩර් මං ගාව තියාගෙන ඉන්නවා කියලා. ඉතින් මේකෙනුත් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කරපිංච වලින් හොඳ ගුණයක් රසයක් වගේම හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ ටික ඔක්කොම ටෙම්පරාදු කරගෙන මේකට මම එකතු කරගන්න ලෑස්ති වෙන්නේ දැන්. අපි සීසන් වෙන්න තියාගත්ත චිකන් කෑලි ටික තියෙනවා. අන්න ඒකෙන් ටික ටික එකතු කරලා මෙන්න මේ පේස්ට් එකේ හොඳින් දැවටෙන විදිහට දාලා හොඳින් මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ පේස්ට් එක හැම චිකන් කෑල්ලකම තැවෙරෙන විදිහට. චිකන් කෑලි ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ මේකට වතුර ටිකක් එකතු කරලා නැවතත් මේ ටික හොඳින් චිකන් ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික හොඳින් කවලම් කරගෙන මම මෙතන චිකන් ටික වැහෙන ප්‍රමාණයට තමයි එකතු කරගෙන තියෙන්නේ. ඒ ටික හොඳටම ඇති චිකන් ටික තැම්බෙන්න. මොකද ලොකු කෑලිනේ කපාගත්තේ. චිකන් මීට වඩා පොඩියට කෑලි කපා ගන්නවා නම් ටිකක් තව වතුර අඩු කරා කමන්නේ. හොද්ද වගේ ඉන්දියාප්ප පාන් වගේ දෙයක් කන්න නම් හදන්න ටිකක් හොද්ද ඕනනේ. හැබැයි ග්‍රේවි එක උකුවට ඕන නම් මෙන්න මේ විදිහට චිකන් වැහෙන ප්‍රමාණයට තියාගන්න. එතකොට ගොඩක් රසයි චිකන් එක. මේ විදිහට තැම්බෙන්න තියාගෙන මම මේකට උඩින් කරපිංච කුඩු ටිකක් ආයෙත් එකතු කරගන්න. මේ වෙලාවේ කරපිංච ඉති තියෙනවා නම් එකතු කරගත්තට කමන්නේ. තැම්බෙනකොට හොඳ සුවඳක් වගේම හොඳ රසයකුත් එනවා. ඒත් එක්කම මේක උඩින් රම්පේ ඉති දෙක තුනකුත් රම්පේ පොඩිවට කපාගත්තු කැබලි ටිකක්කුත් එකතු කරගන්නවා. මෙන්න මේ ටික මේ විදිහට දාලා හොද්ද උතුරගෙන එද්දි ඇත්තටම ගොඩක් සුවඳයි චිකන් එක. දැන් ඔන්න හොද්ද ගානට උතුරගෙන චිකන් කෑලි ටිකක් තැම්බීගෙන තමයි එන්නේ. මෙන්න මේ විදිහට හදලා ටිකක් නිවෙන්න තියන්න ඕනේ. මම මේක හවසකට ගන්න උදේ වරුවේ තමයි හැදුවේ. ඉතින් පැයක් වගේ ගියා මේ ටික ඔක්කොම හැදෙන්න. ඒත් එක්කම මෙන්න මේ විදිහට කරපුවාම නිවෙන්න තිබ්බාම හොඳ උකුවට ග්‍රේවි එක ඇවිල්ලා චිකන් එකට අපි දාපු තුන පහ හැමදේම හොඳට උනාගෙන හොඳ රසක් වගේම හොඳ සුවඳකුත් එනවා. ඉතින් මෙන්න මේක ඉන්දියාප්ප පාන් බත් ඕන එකක් කන්න ගොඩක්ම රසයි. මේ වීඩියෝ එක බලලා මේ විදිහට හදලා රසයි නම් අනිවාර්යයෙන්ම මටත් කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මාව බලලා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. තව වීඩියෝස් YouTube channel එකේ තියෙනවා. ඒවා බලන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් ගිහින් එන්නම්. එතකන් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මම ටේරි.